උන්වහන්සේගේ සුගත බුදුගුණය. එවකට බොහෝ ශ්‍රමණ සම්ප්‍රදායන් විමුක්තිය වෙනුවෙන් අනුගමනය කළ ප්‍රතිපදා දෙකක් වන කාමසුකල්ලිකානුයෝගය අත්ත කෙළමතානුයෝගය ආදී ශරීරයට දැඩි ලෙස සැපතීමත් ශරීරයට දැඩි ලෙස දුක්දීමත් වැරදි ප්‍රතිපදාවන් බව අනුතැන ඉන් විදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් උන්වහන්සේ ශාන්තෝ නිර්වාණයට වැඩම කළ සේක. එසේම උන්වහන්සේගේ පැවතුම් සොබා සම්පන්න ප්‍රසන්න වූ සේක. මෙසේ බොහෝ ජනයාමෙන් අන්‍ය ශාස්තෘන් ගිය මගෙහි නොමග නොගොස් යහපත් මග ගිය හේන්ද. එමගින් නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දරස්ථානයට පැමිණ වදාළ හේන්ද. ප්‍රසන්න ගති පැවතුම් නිසාවෙන්ද. භාග්‍යවතුන් වහන්සේ සුගත නම්බඩ සේක. මේ සදහම් පණිවිඩය සධර්මාර්යා පදනවෙන්